කන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් ඉරිසියා නැද්ද? ඒ කර්ම විපාකේ ආවොත් තප්පරෙන් ලෝකෙම ප්‍රසිද්ධ වෙනවා. උදාහරණයක් ගත්තොත් ළඟදින් අර ගීතයක් කියලා දියණියක් ප්‍රසිද්ධ වුණේ. දුවෙක් ලෝකෙම ප්‍රසිද්ධ වුණ සින්දුවක් කියලා. ඒකට දැන් ඉරිසියාව තියෙන අය හිතනවා ඇයි ඌට වැඩි ලස්සන සින්දු නැද්ද? ඕක සින්දුවක්ද? ඕකේ අර්ථයක් තියනවාද? කියලා එක එක කයි කතන්දර හදනවා. නෑ, එතන තියෙන එකම එක දෙයයි. ඒ දුව සසරේ ඉරිසියා කරලා නෑ. තප්පරෙන් ප්‍රසිද්ධ වෙනවා. මේ ලෝකේ හොඳට හෝ නරකට හෝ යම්කිසි කෙනෙක් ඉක්මනට ප්‍රසිද්ධ වෙනවද? ප්‍රසිද්ධ වෙන්නේ ඉරිසියා නොකිරීමේ පිනකට. මේ ජීවිතය හොඳක් කරන්න පුළුවන් නරකක් කරන්න පුළුවන්. නමුත් එයා වේගෙන් ප්‍රසිද්ධ වෙන්නේ ඉරිසියා නොකිරීම කියන පින නිසා. පැහැදිලිද මම කියන එක? පින්වතුනි, මේ ඉරිසියාව කියන්නේ භයානක පාප කර්මයක්. කරන්න නම් එපා. ඒ නිසා දැන් අර දුවගෙත් අපි දකින්න ඕනේ එයා සංසාරේ ඉරිසියා කළා නැහැ. එයාගේ පින ලස්සනයි නම් එයාගේ පින, දක්ෂයි නම් එයාගේ පින. ළමයිට ඉරිසියයිනේ සමහර අය. අපිටම කියලා තිනවා මේ අනුන්ගේ ළමයි හොඳට ඉගෙන ගන්නවා, අපේ ළමයි තමයි ඉගෙන ගන්න නැත්තේ. එතකොට අර ඉගෙන ගන්න ළමයෙකුට තියෙන ඉරිසියාව. ඒකේ කර්ම විපාක Tamanට දක්ෂතා පිහිටන්න නැතුව යනවා. ඒ නිසා මේ අලුත් අවුරුද්දේ හිතට බලවත්වම ගන්න ඕන මම නම් ඉරිසියා කරන්නේ නැහැ කියලා. එතකොට දැන් අර රජා දැන් ඉරිසියා කළා ඇතාගෙන් බිමට බැස්සා. ඇතාට ආදරෙන් ඉන්න ඇත්ගොව්ව පිටේ නැංගා. දැන් අංගපංකව කන්දේ. දැන් රජුරෝ දෝලාවෙන් උස්සගෙන එනවා ඇතා කන්දේ නගිනවා. ඒ කන්දේ ලෝකාන්තේ වගේ ලොකු ප්‍රපාතයක් තියෙනවා. වේපුල්ල පර්වතයක එක්තරා ප්‍රදේශයක. අන්න ඒ ප්‍රපාතේ ළඟට ගෙනියලා රජුරෝ කිව්වා දැන් මේක කකුල් තුනෙන් හිටවපන්, එක කකුලක් උස්සවපන්. රජුරෝ හිතුවේ බැලන්ස් නැති වෙලා ප්‍රපාතෙන් වැටෙයි කියලා. ඇතාව මරන්න ප්ලෑන් කළේ. ඊට පස්සේ ඇතා එක කකුලක් ඉස්සුවා. ඇතාට